Thank you so much. Have a nice day. Right. Ivan, welcome. මම මේ කරන පළවෙනි vlog එක. vlog එකක් කරන්න ඕනි කියලා පොඩි idea එකක් තිබ්බා ඉස්සරින් ඉඳන්ම. බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා ඉස්සරහට පොඩි plans ටිකක් තියෙනවා. ඔයගොල්ලන්ට පෙන්වන්න මොනවා හරි මගේ day in a life video එකක් හරි නැත්නම් travel video එකක් හරි constant upload කරන්න බැරි වෙයි ගොඩක් වෙලාවට මගේ වැඩත් එක්ක. ඒ වුණාට පුළුවන් විදිහට පුළුවන් වෙලාවක video එකක් කරලා දාන්න ඕනි කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. YouTube channel එකක් කලින් තිබ්බා. ඒකේ මේ වගේ vlogs මුකුත් එහෙම මම දාලා තිබ්බේ නෑ. ඒකේ මම පොඩි documentary එකක් දාලා තිබ්බේ. මම දැන් මෙහෙ ඇවිල්ලා ටිකක් දවස් වෙනවා. මෙහෙ දිගටම වහින්න ගත්තා. මුකුත් කරගන්නත් බැරුණා. පොඩි තැන් දෙක තුනකට ගියා. මම videos එක පස්සේ දාන්නම්. ඔයගොල්ලන්ට බලන්න. පළවෙනි vlog එකනේ බලමු. වැරදි තියෙන්න පුළුවන්. අඩුපාඩු තියෙන්න පුළුවන්. ගොඩක් දේවල් තියෙන්න පුළුවන්. හදා ගන්න තියෙනවා. ඒක ඉස්සරහට. මම videos වලට එහෙම ඉස්සරින් දැම්ම ලොකු දෙයක් කරලා නැහැ. ගොඩක්ම photography වල තමයි මම කරලා තියෙන ගොඩක්ම. ඉතින් මේක අලුත්ම topic එකක් මට අලුත් දෙයක්. මටත් දෙයක් ඉගෙන ගන්නයි ඕගොල්ලන්ටත් මොන හරි දෙයක් තියෙනවා නම් ඉගෙන ගන්නයි පුළුවන් වෙයි කියලා හිතනවා. දැන් මේ ඇවිදින ගමන් පෙන්නන්න මම ඉන්නේ වලතා කියන ඒරියා එකේ මෝල්ටා සිටි එකේ තියෙන මෙහි තමා ඔක්කොම මේ ඒරියා එකේ තමා ඔක්කොම තියෙන මේ පරණ බිල්ඩින්ග්ස් තියෙන ඒරියා එක මේක තමා. මේක නිකන් අර ඕල්ඩ් ටවුන් එක වගේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ තියෙන ආකිටෙක්චර් එක ඔක්කොම ස්ටයිල් එක. මේ ඒරියා එකේ විතර ඇත්තටම බලන්න පුළුවන් මේ වගේ ඩිසයින් තියෙන, ඒ කියන්නේ මේ වගේ ස්ටයිල් ගෙවල් තියෙන මේ ඒරියා එකේ විතරයි. තව ලස්සන ඒරියාස් ගොඩක් තියෙනවා. තව යන්න ඕනේ එහාට අයිලන්ඩ් එකේ යන්නේ නෝත් සයිඩ් එකට වගේ ගියාම තමයි කියන්නේ ලෑන්ඩ්ස්කේප් ලුක් එක තියෙන ඒ වගේ පැති ගොඩක් බලන්න පුළුවන් ඒ පැත්තට ගියාම. මේ ගොඩක් ෆිල්මින් ලොකේෂන්ස් විදිහට යූස් කරලා තියෙනවා. ග්ලැඩියේටර් මූවී එකට ලොකේෂන් එකක් විදිහට යූස් කරලා තියෙනවා. ග්ලැඩියේටර් 1 ග්ලැඩියේටර් 2. එතකොට ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල ලොකේෂන් කීපයක් තියෙනවා මෙතන. රෙකෝඩ් කරන්න හදුවම ඉන්න වටේ පිටේ ඉන්න හැම එක්කෙනාම කෑ ගහනවා. ආච්චිලයි කොල්ලොයි කෙල්ලොයි බල්ලොයි